දෙවිවරුන්ගෙන් පියවරුන්ගෙන් සහෝදර සහෝදරියන්ගෙන් දුවදරුවන්ගෙන් ඉල්ලා සිටිනවා මේ අත් දෙක එකතු කරලා ඉල්ලා සිටිනවා යුගයේ අවශ්‍යතාවය වෙනුවෙන් පෙළ ගැහෙන්න. යුගයේ අවශ්‍යතාවය වෙනුවෙන් පෙළ ගැහෙන්න. මේක අපිට පැවරුම් රාජකාරියම්මයි දුවේ පුතේ. මේක මට විතරක් කරන්න බෑ. මේක ඔබ විතරක් හඬ අවදි කියලා කරන්න බෑ. හැබැයි මම හඬ අවදි කරනවත් එක්කම ඔබත් හඬ අවදි කරොත්, ඔබ හඬ අවදි කරනවත් එක්කම අන්නත්තොත් හඬ අවදි කරොත් මේක වෙනස් වෙනවා. මේක වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා අපිට මේ සෑම තැනම ඉන්න අපේ සහෝදර ජනතාව මේ රටේ ඉන්න සියලු සහෝදර ජනතාව ඒක රාශි කරවාගෙන මෙන්න මේ යුගයේ අවශ්‍යතාවය පසුතලය පසුබිම නිර්මාණය කරගන්න දායකත්වය දක්වන්න. මොකද එහෙම නොවුනොත් අපි නිකන් කාලය කාදමපු ජාතියක් බවට පත් වෙනවා. මෙච්චර මේ ලැබිලා අපි මේ මහා භද්‍රකල්පයක් ගැන කතා කරනවා. මේ සතරවන සිව්වන බුදු පියාණන් වහන්සේ පහළ වෙච්ච අවදියක්. තව එක නමයි මේ භද්‍රකල්පය තුල පහළ වෙන්න ඉන්නේ. එතකොට මේ කල්පය තුල අවසාන බුදුරයන් වහන්සේ වෙච්ච අපගේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වැදෑරු ආකාරයට අපි මෙච්චර උතුම් ධර්මයක් තියාගෙන ඒකට අනුගත නොවෙනවා නම් ඒක තේරුම් ගන්න නැතුව කටයුතු කරනවා නම් අපේ කෝයේ කියන ඥානානි ස්වභාවය කෝ වටහා ගැනීම කෝ අනුගත වීම ඔබ ඔබෙන් ප්‍රශ්න කරන්න. ඔබ ඔබගේ දරුවාට හොඳ තැනක් හදලා දෙන්න ඔබගේ දායකත්වය දක්වන්න කැමති නැද්ද? ඔබ හිතන්නේ කවුරු හරි නිකන් එකපාරට ඇවිල්ලා මේක හදලා දෙයි කියලාද? එහෙම උනේ නෑ, එහෙම වෙන්නේ නෑ. එහෙම කරන්න බෑ. මේක මුලින් තේරුම් ගන්න. ඒක කරන්න නම් ජනතාවට අවශ්‍යතාවය දැනিলা ජනතාව කෑමොර දෙන තැනටපත් වෙන්න ඕනි. ඉල්ලා සිටින්න ඕනි. නේද? බලාපොරොත්තුව කියන්න ඕනි. එතකොට තමයි අර ඔබගේ දැනුවත් භාවයේ විටින් විට මෝරන්න ගන්නෙ. අන්නේ දැනුවත් භාවයේ එක්ක මේ සියලු දේ කරගැනීමේ හැකියාවක් නතු වෙන්නේ. ඒ නිසා මම ගෞරවණීය ඉල්ලීමක් මේ කරේ. මීට වර්ෂ ගණනාවක් මුළුල්ලේ ඉඳන් මේ ඉල්ලීම කරනවා. විටින් විට ඔයාලට අවශ්‍ය කරන දැනුම සලසවා දෙනවා, වියයුත්ත කියනවා, පැහැදිලි කරනවා. මම අදත් කියනවා මේ සියල්ල වෙනුවෙන් අපකැප වෙන්න සූදානම්. මීට වර්ෂ ගණනාවක් මුලින් ඉඳන් තමයි මේ කටයුත්ත කරන්නේ. හෙළයේ නාමයෙන් හෙළ දරුවන් කියා තැනින් තැන ඉන්න සියලු දෙනාටම කියනවා ගෞරවයෙන් ඔයාලා දැන් එකතු වෙන්න. ભેද නොවන ආකාරයට කටයුතු කරන්න. වචනය අනුව ඇත්ත ඇටසැටියෙන් දැකලා සත්‍ය දකිමින් සත්‍යයටම අනුගත වෙමින් නිවැරදි දේ කිරීම වෙනුවෙන් ඔයාලා ඒක රාසි වෙන්න. මේක ගෞරවණීය ආරාධනයක්. මේ රට අපි එකතු නොවුනොත් කිසි විටකවත් උඩට ඔසවා තබන්න බෑ.